සුබ දවසක් ඔබට. අද දවසේදී සුද්ධ ලියවිල්ලේ මාක් 3 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිට සටහන්ව ඇති පොඩි කොටසක් මත් එක්ක බෙදා ගන්නට කැමැත්තෙන් සිටිනවා. දවසක් යේසුස් වහන්සේ උගන්වමින් සිටියේදී උන්වහන්සේගේ මෑණියෝ සහ සහෝදරයෝ ඇවිදින් මේ ස්ථානෙට ඇවිදින් උන්වහන්සේ සොයමින් සිටියා. උන්වහන්සේගේ ගෝලයා ඇවිත් කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ මෑණියෝ සහ සහෝදරයෝ ඇවිත් ඉන්නවා ඔබ වහන්සේ බැහැ දැකීම. අප ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විට උගන්වමින් සිටි සෙනඟ දෙස ඒ බලා එයාට කියනවා මෙන්න ඉන්නවා මාගේ මෑණියෝ මාගේ සහෝදරයෝ මේ ස්ථානයේ සිටිනවා මෙන්න මෙතනයි සිටින්නේ කියලා. දෙවියන් වහන්සේගේ කැමැත්ත යම් කෙනෙක් පොළවේහි ඉෂ්ට කරනු ලබන්නේද ඒ කරන අය තමයි දෙවියන් වහන්සේගේ මෑණියන් සහෝදරයෝ දරුවෝ කියලා උන්වහන්සේ සටහන් කළා. සැබවින්ම වර්තමානයේදී සභාවට දෙවියන් වහන්සේ කතා කරනවා. ලාංකීය කිතුණු සභාවට කතා කරනවා. සැබවින්ම ලාංකීය කිතුණු සභාව දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනවාද? ඒ සභාව තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන නෑදෑයෝ ඉන්නවාද ඒ ස්ථාන? ප්‍රශ්නයක්. සැබවින්ම ප්‍රශ්නයක්. අපි දකින සමහර දේවල් වල දුර්වලතාවයන් තිබෙනවා. සැබවින්ම සභාවේ සමහර තැන්වල සභා 16න් ප්‍රේම කරන්නේ වැඩි පුරම පොහොසතුන්ට. සමහරු ප්‍රේම කරන්නේ හැකියාවන් ඇති අය. සමහරු ප්‍රේම කරන්නේ සැබවින්ම මේ පවුලේ මේ සභාවේ ඒ පුරාතනයේ ඉඳලම පැවතෙන පවුල් වලට. සමහර අය ප්‍රේම කරන එහෙම නැත්නම් සම්බන්ධකම් දක්වන ඒ නෑදෑකම දක්වන්නේ එක එක කාරණාවන් අනුව තෝරාගත් අවසනකට. ඒක දුර්වලතාවයක්. ස්වාමින් වහන්සේගේ කැමැත්ත කරන අය ඇතුලේ වගේම පිටතත් සිටිනවා. සභාවක් හැටියට දේවදාසීන් හැටියට උන්වහන්සේගේ බෞතිස්මය නැමැති සක්‍රමේන්තුව ලබාගත් උන් හැටියට උන්වහන්සේගේ ගැලවීම ලබාගත් අය කළ යුතු තවත් දේ තිබෙනවා. ඒ යේසුස් වහන්සේගේ සහෝදරයෝ පිටත සිටිනවා. ඒ අය ඇතුළට රැගෙන එන කාර්ය භාරය අපට කළ යුතු දවස ඇවිල්ලා තිබෙනවා. එසේ නොවුනොත් යේසුස් වහන්සේ සමග ඇත්තා වූ නෑදෑකම හඳුරන්නේ නැතුව එවන් සෙනඟ විනාශයට යෑම වළක්වන්නට බෑ. එවැනි යුතුයකමක් එවැනි කාර්ය භාරයක් සභාවට සහ සෙනඟට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳගත යුතුව තිබෙනා වූ කාලයක්. අපි ඒ වෙනුවෙන් එකතු විය යුතු කාලයක්. සමහර අයට ඒක අමතකයි. අපි දකිනවා වෙලාවකට මුල් ඇද තිබෙනා වූ අපේ ලාංකීය ප්‍රධාන සභාවන් වල ඒගොල්ලෝ කැමති නෑ අලුතෙන් නෑදෑයෝ උන්වහන්සේගේ නෑදෑයෝ ඒ පවුලට එකතු වෙනවට කැමති නෑ. එනිසා සුභාරංචිය පිළිබඳව කවුරු මොන උදාරං දේවල් කතා කරත් ඒ සුභාරංචියට එක්තරා ආකාරයකට බාධාවක් වන්නේ බාධාව නැමැති පර්වත වන්නේ සභාව සහ සභාවේ උන්වහන්සේ හඳුනාගත්තා වූ සෙනඟම තමයි. එනිසා ක්‍රිස්තුස් වහන්සේ හඳුනන්නා වූ දරුවන් හැටියට උන්වහන්සේගේ සෙනඟ සභාවෙන් පිටත සිටිනවා. උන්වහන්සේ සොයමින් සිටිනවා. ඒ අය වෙත යා යුතුව තිබෙනවා. ඒ අය කැඳවාගෙන ආ යුතු කාලය ඇවිල්ලා තිබෙනවා. අපි දකිනවා ලාංකීය කිතුණු ශාසනය වගේම මේ ලාංකීය දෙරණ තුල බොහෝ වූ
විපත් එක පිට එක අත්වැල් බැඳ ගනිමින් එනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඒ ශරීරයේ ලේ ධාතුව සෙලවූ අය අපේ රටේ ඉන්නවා. එනිසා ක්‍රිස්තුස් වහන්සේගේ මේ උදාාරතර සේවය, ඒ ප්‍රේමවන්ත සේවය හඳුනා ගන්නට උන්වහන්සේත් එක්ක බද්ධ වීමට කැමැත්තෙන් සිටින බොහෝ සෙනගක් පිටතින් සිටිනවා. අපි ඒ අයට ඇතුළට එන්න ඉඩ සලසා දීම අපි කාගේත් යුතුයකමක්ව පවතී. බොහෝ දෙනෙකුට එවැනි දේ අමතක වෙනවා. ඒ අමතක වෙන්නේ නිරතුරුව අපි සභාව තුල සිටින නිසා, අපි උන්වහන්සේත් එක්ක නෑදෑකම පවත්වන නිසා අපි කල්පනා කරන එක දෙයක් වෙනවා. අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධයි. අපිට කිසි අනතුරක් නැහැ. අපිට සදාතනික ජීවනය තිබෙනවා. උන්වහන්සේ ඒ ජීවනදායක තනන් වහන්සේත් එක්ක අපි සම්බන්ධයි. ඒ නිසා අපි සුරක්ෂිතයි කියලා කල්පනා කරන අය ඉන්නවා. ඒ නිසා පිටත ඉන්නවා. ලංකාවේ පිටත සිටිනවා බොහෝ දෙනෙක් උන්වහන්සේත් සමග දැනුමුතුකම් ඇති කරගන්නට, සම්බන්ධ වෙන්න, ගැළවීම ලබන්නට, ඒ වගේම නෑදෑකම ලබන්නට ඒ සියලු දෙනාට සභාවට එන්න අපි පාර හදලා දෙමු කියලා අද දවසේදී කියමින්, යෝජනා කරමින් ඔබට කාර්යභාරයක් තිබෙනවා. උන්වහන්සේගේ නෑදෑයින් උන්වහන්සේගේ නිවහනට ගෙනෙන්න. ඒ නිසා ඒ කාර්යභාරය කරන්නට ඔබට නිරතුරුවම සත්‍ය, බලය, ධෛර්යය ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ජේසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.